හෙලෝ හැමෝටම වෙල්කම් ටු ලූන් ඩයිරි. ඔයාලට කවදා හරි හිතලා තියෙනවද සමහර අය කාමරයකට එහෙම ආවහම මුළු පරිසරයම වෙනස් වෙනවා. හැමෝගෙම අවධානය ගෞරවය එයාලට નિરાයාසයෙන්ම ලැබෙනවා කියලා. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා එයාලගේ ඉන්නකොට අපිට නිකන්ම මහන්සියක්, පාළුවක්, එහෙම නැත්නම් ඍණාත්මක බවක් දැනෙනවා. මේ හැම දෙයකටම හේතුව තමයි අපේ ඕරා එක. එහෙම නැත්නම් අපේ ශක්ති කලාපය කියන්නේ. ගොඩක් අය හිතන් ඉන්නේ ඕරා එක කියන්නේ මොකක් හරි මැජික් එකක්. නැත්නම් ඇස් වලට පේන පාට ආලෝක වලල්ලක් විතරයි කියලා. හැබැයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මේ ව්‍යාජ මත ගැන නෙවෙයි. ඇත්තටම විද්‍යාත්මකව වගේම මනෝවිද්‍යාත්මකව ඕරා එකක් කියලා කියන්නේ මොකක්ද? ඕරා කියන්නේ අපේ ශරීරයෙන් පිටවෙන ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එක. එහෙම නැත්නම් අපේ සිතිවිලි සහ හැඟීම් මගින් අවට පරිසරයට මුදා හරින තරංග මාලාව තමයි ඕරා එක කියලා කියන්නේ. අද අපි මේ වීඩියෝ එකෙන් ගොඩක් සත්‍යවාදී විදිහට වගේම කිසිම බොරුවක් හරි මිත්‍යාවක් හරි නැතුව ඔයාගේ අතුලාන්තය වෙනස් කරලා ඔයාගේ ඕරා එක පොසිටිව් විදිහට ප්‍රබල කරගන්න පුළුවන් ක්‍රම 5ක් ගැන ඉතාමත් ගැඹුරින් කතා කරනවා. ඔයාගේ ජීවිතය ධනාත්මක පැත්තට හරවන්න මේ කරුණ 5 අනිවාර්යෙන්ම උදව් වේවි. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා මේ wellness community එකේ කොටස්කරුවෙක් වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. පළවෙනි වගේම ප්‍රධානම ක්‍රමය තමයි mindful breathing. එහෙම නැත්නම් භාවනාව කියන්නේ. අපේ ඕරා එක කෙලින්ම තීරණය වෙන්නේ අපේ මනසේ තියෙන සිතුවිලි වල ස්වභාවය අනුව. අපි නිරන්තරයෙන්ම තරහෙන්, ඊර්ෂ්‍යාවෙන්, බයෙන් එහෙම නැත්නම් අසහනයෙන් වගේ ඉන්නවනම් අපේ මොළයෙන් නිකුත් කරන්නේ පීඩ තරංග. මේ තරංග වලින් අපේ ශක්ති කලාපය ගොඩක් දුර්වල වගේම අවුල් සහගත එකක් බවට පත් කරනවා. ඒ වුණාට අපි සංසුන්ව එක තැනක වාඩි වෙලා අපේ හුස්ම ගැන අවධානය යොමු කරනකොට අපේ මොළේ ක්‍රියාකාරීත්වය ආල්ෆා සහ තීටා තරංග මට්ටම් වලට මාරු වෙනවා. මේක විද්‍යාත්මකව ඔප්පු කරපු දෙයක්. දවසකට විනාඩි 10ක් එහෙම නැත්නම් විනාඩි 15ක් නිශ්ශබ්දව ඉඳලා නාසයෙන් ඇතුළට යන හුස්ම සහ පිටතට යන හුස්ම දිහා විවේකීව බලන් ඉන්න පුරුදු වෙන්න. මනස සංසුන් වෙනකොට ඔයාගේ ශරීරයේ තියෙන එලිමෙන්ටල් බැලන්ස් එක එහෙම නැත්නම් පංචමහා භූතයන්ගේ සමතුලිතතාවය ඇති වෙනවා. ඔයාගේ අතුලාන්තයේ නිසල විලක් වගේ වෙනකොට ඔයාගෙන් පිටවෙන වයිබ්ස් සැබවින්ම සංසුන් සහ ප්‍රබල වෙනවා. වටපිටාවේ ඉන්න අයට ඔයා ළඟ ඉන්නකොට පුදුමාකාර ආරක්ෂිත බවක්, ඒ වගේම සැනසීමක් දැනෙන්න පටන් ගන්න අන්න ඒ නිසයි. ඒකයි සැබෑ ඕරා එක කියන්නේ. දෙවෙනි ක්‍රමය තමයි gratitude. එම නැත්නම් කෘතඥපූර්වක භාවය. මේ ලෝකයේ තියෙන ඉහළම ශක්ති මට්ටමක්, highest frequency එකක් තියෙන හැඟීමක් තමයි මේ ස්තුතිවන්ත වීම කියන්නේ. අපිට නැති දේවල් ගැන හිත මට මේක නැහැ, මට අරක නැහැ, අනිත් අයට හැමදේම තියෙනවා කියලා නිතරම මැසවිලි නගනකොට අපේ ඕරා එක සම්පූර්ණයෙන්ම හැකිලිලා යනවා. ඒ වගේම ඍණාත්මක වෙනවා. හැබැයි ඔයාට දැනට ලැබිලා තියෙන පොඩි හරි දෙයක් ගැන හදවතින්ම සතුටු වෙන්න පුරුදු වුණොත් මොකද වෙන්නේ? ඒක ඔයාට ඉන්න ලැබුණු මේ පුංචි නිවහන වෙන්න පුළුවන්. ඔයාට ආදරය කරන එකම එක හොඳ යාළුවෙක් වෙන්න පුළුවන්. නැත්නම් අද උදේ ඔයාගේ ගත සැනසවන්න ලැබුණු සිසිල් සුළං පොදක් වෙන්නත් පුළුවන්. හැමදාම උදේට හැරුණාම සහ රාට නිදාගන්න කලින් ඔයාගේ ජීවිතේ ඔයා ඇත්තටම ස්තුතිවන්ත වෙන දේවල් 3ක් ජර්නල් එක ලියන්න පුරුදු වෙන්න. මේක නිකම්ම ලියන එකක් නෙවෙයි. ඒ ගැන ඔයා හදවතින්ම සතුට වගේම ස්තුතිය දැනෙන්න ඇරීමයි වැදගත්. මෙන්න මේ පුරුද්ද නිසා ඔයාගේ යටිහිත, ඒ කියන්නේ සබ්කොන්ෂියස් මයින්ඩ් එක රීප්‍රෝග්‍රෑම් වෙන්න පටන් ගන්නවා. මේකෙන් ඔයා ලෝකෙ දිහා බලන කෝණය වෙනස් වෙනවා. ඔයා පොසිටිව් ෆ්‍රීකවෙන්සි එකකට පත් වෙනකොට ඔයාගේ ඕරා එක රන්වන් පැති ආකර්ෂණීය ශක්තියකින් පිරී ඉතිරී යන්න පටන් ගන්නවා. තුන්වෙනි දේ තමයි ඔයාගේ බොඩි පොස්චර්. එහෙම නැත්නම් ශාරීරික ඉරියව් කියන්නේ. ගොඩක් අය ඕරා එක ගැන කතා කරනකොට මනස ගැන විතරක් කතා කරලා ශරීරය අමතක කරනවා. හැබැයි සිරුර සහ මනස කියන්නේ දෙකක් නෙවෙයි එකක්. උරහිස කඩා වැටුණු විම බලාගෙන කොන්ද නවාගෙන ඉන්න කෙනෙක් දිහා බැලුවහම ඔයාට මොකද හිතෙන්නේ? එතන කිසිම පණක් නැති, ශක්තියක් නැති ස්වභාවයක් තමයි පේන්නේ. අපේ සිරුරේ ශක්තිය ගලාගෙන යන ප්‍රධාන මාර්ගය තියෙන්නේ කොඳුවැට පෙළ ආශ්‍රිතවයි. ඒ නිසා ඔයා වාඩි වෙලා ඉන්නකොට, ඇවිදිනකොට කොන්ද කෙලින් තියාගන්න. උරහිස් ස්වාභාවිකව පස්සට කරලා පපුව ඉදිරියට තබාගෙන ඍජුව මිනිසුන්ගේ ඇස් දිහා බලලා කතා කරන්න.
මේක ව්‍යාජ උඩඟුකමක් නෙවෙයි. මේක තමයි නිරෝගී ආත්ම විශ්වාසය. එහෙම නැත්නම් self confidence කියන්නේ. ඒ වගේම ඔයා ගන්න ආහාර පාන ගැන සැලකිලිමත් වෙන්න. ජීවගුණයෙන් පිරි නැවුම් මෙලවලු පළතුරු ඒ වගේම පිරිසිදු ජලය වැඩිපුර ලබා ගන්නකොට සිරුරේ ශක්ති මට්ටම ඉහළ යනවා. ඔයාගේ ශරීරය ඇතුළතින් නිරෝගී සහ ශක්තිමත් වෙනකොට පිටතින් පෙන්눔 කරන ඉරියව් ප්‍රබලක වෙනකොට ඔයාගේ ඕරා එක નિરાයාසයෙන්ම විශාල වෙනවා. ඒ වගේම ශක්තිමත් වෙනවා. ඕනෑම සබාවක කැපී පෙනෙන පෞරුෂයක් ඔයාට ලැබෙන්නේ අන්න ඒ නිසයි. හතරවෙනි පියවර තමයි එනර්ජි ක්ලෙන්සින්. එහෙම නැත්නම් ඔයාගේ වටපිටාව සහ ඇසුර පිරිසිදු කර ගැනීම කියන්නේ. අපි යවට තියෙන භෞතික වස්තුන් වල පවා යම් ශක්තියක් ගැබ් වෙලා තියෙනවා. ඔයා ජීවත් වෙන කාමරය අවුල් ජාලාවක් නම් ඇඳුම් හැමතැනම දාලා පොත් තැන් වල දාලා නම් ඒ අවුල් සහගත බව ඔයාගේ මනසටත් බලපානවා. ඒ නිසා ඔයාගේ ගෙදර වැඩ කරන මේසය නිතරම පිරිසුදුව සරලව ඒ වගේම පිළිවෙලකට තියාගන්න. උදෑසනම ජනේල ඇරලා නැවුම් වාතය වගේම හිරු එළිය කාමරයට එන්න දෙන්න. භෞතික පරිසරය වගේම වැදගත් වෙන්නේ ඔයාගේ මානසික පරිසරය. ඒ කියන්නේ ඔයා ඇසුරු කරන මිනිස්සු නිතරම අනුන්ගේ වැරදි හොයන ඕනම දෙයක නරක පැත්ත විතරක් දකින ඔයාව පහත් කරලා කතා කරන මිනිස්සු. ඒ කියන්නේ ටොක්සික් පීපල් කියන්නේ අන්න ඒ අය. ඔයාගේ ජීවිතේ ඉන්නව නම් ඔයා කොච්චර උත්සාහ කළත් ඔයාගේ ඕරා එක ප්‍රබල කරගන්න බෑ. මොකද එයාලා ඔයාගේ ශක්තිය උරා ගන්නවා. එයාලට කියනවා අපි එනර්ජි වැම්පයර්ස් කියලා. ඔයාගේ සීමාවන් ලකුණු කරගන්න. ඔයාට සැනසීමක් දෙන, ඔයාව දිරිමත් කරන, ධනාත්මක සිතුවිලි තියෙන අයව වැඩිපුර ඇසුරු කරන්න. සමාජ මාධ්‍ය භාවිතයේදී පවා ඍණාත්මක සහ ඊර්ෂ්‍යාව වර්ධනය කරන දේවල් බැලීමෙන් වැළකීලා ඔයාගේ මනස පෝෂණය කරන දේවල් විතරක් තෝරගන්න. පරිසරය පිරිසිදු වෙද්දී ඔයාගේ ශක්ති බලන්න කිසිම බාධාවකින් තොරව බැබලෙන්න පටන් ගන්නවා. අවසානයේදී අපි කතා කරමු මේ එපිසෝඩ් එකේ 5 වෙනි වගේම වැදගත්ම සහ ගැඹුරුම කරුණ ගැන. ඒ තමයි ඔතෙන්ටිසිටි. එහෙම නැත්නම් ඔයාගේ සැබෑ අව්‍යාජත්වය කියන්නේ. අද කාලේ සමාජ මාධ්‍ය දිහා බැලුවහම හැමෝම උත්සාහ කරන්නේ වෙනත් කෙනෙක් වගේ වෙන්න. තවත් කෙනෙක්ගේ ඇඳුම් පැළඳුම්, කතා කරන විලාසය, ජීවන රටාව ඒ විදිහටම කොපි කරලා ව්‍යාජ ප්‍රතිරූප මවා ගන්න මිනිස්සු අද ඕන තරම් ඉන්නවා. හැබැයි මතක තියාගන්න ව්‍යාජත්වය කියන්නේ ඔයාගේ ඕරා එක සම්පූර්ණයෙන්ම විනාශ කරන දෙයක්. ඔයා වෙන කෙනෙක් වෙන්න රඟපාන හැම මොහොතකම ඔයාගේ අතුලාන්ත ශක්තිය බිඳ වැටෙනවා. මොකද යටිහිත දන්නවා ඔයා කරන්නේ මේ බොරුවක් කියලා. සැබෑ ප්‍රබල ඕරා එකක් තියෙන්නේ Taman කවුද කියලා හඳුනගෙන තමන්ගේ අඩුපාඩු ආදරෙන් පිළි අරගෙන ඒවා හදාගන්න ගමන් තමන්ගේ සැබෑ ස්වභාවයට එම නැත්නම් true self එකට ගරු කරන කෙනෙක්ට විතරයි. කාටවත් පේන්න රඟපාන්න එපා. ඔයාගේ සාර ධර්ම, ඔයාගේ අරමුණු, ඒ වගේම ඔයාගේ අනන්‍යතාවයේ මත ස්ථාවරව ඉන්න. ඔයා ඔයාටම අවංක වෙද්දී ඔයාගේ ඇතුළතින් පුදුමාකාර චුම්බක බලයක්, එහෙම නැත්නම් මැග්නටික් එනර්ජි එකක් නිර්මාණය වෙනවා. ඒක තමයි මේ ලෝකයේ තියෙන ආකර්ෂණීයම ඒ වගේම විඳහෙලන්න බැරි ඕරා එක. මොකද ලෝකයේ හැමදාමත් ආදරය කරන්නේ ඒ වගේම ගරු කරන්නේ ව්‍යාජ රංගනයන්ට නෙවෙයි. සැබෑ අව්‍යාජත්වයට. ඉතින් මම අද ඔයාලත් එක්ක මේ බෙදාගත්ත ක්‍රම 5 mindful breathing, ඒ වගේම කෘතඥපූර්වක භාවය, නිවැරදි ඉරියව්, පිරිසිදු වටපිටාව, ඒ වගේම අව්‍යාජත්වය කියන්නේ එක රැයකින් වගේ ඕරා එක වෙනස් කරන මැජික් එකක් නම් නෙවෙයි. මේක දිනපතා පුරුදු කරන්න ඕන ජීවන රටාවක්. ඒ වගේම සති කිහිපයක් මේ දේවල් අවංකවම ඔයාගේ ජීවිතයට එකතු කරගෙන බලන්න. ඔයාටම දැනේවි ඔයාගේ මනස කොයිතරම් සැහැල්ලුද. වටපිටාවේ ඉන්න අය ඔයා දිහා බලන විදිය කොයිතරම් ධනාත්මකද කියලා. ඔයාගේ අතුලාන්තය ආලෝකමත් කරගන්න මේ ගමන අදම පටන් ගන්න. වීඩියෝ එක ඔයාගේ ජීවිතයට වැදගත් වුණා කියලා හිතනවා නම් ලයික් කරලා ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ආපහු මේ වගේ ලස්සන අර්ථාන්විත වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.